එකම අභිලාෂය වී තිබෙන්නේ ඒ මුදුන්පත් කර ගැනීම උදෙසා අද දවසේදීද සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සඳහා පවත්වනු ලබන සූර්ය මංගලය තව දවස් 4කින් 5කින් එහෙම නැත්නම් දවස් 6කින් හරියටම උදා වෙනවා. ඒ නිසා අද දවසේදී සූදානම් වෙනවා ඒ ආදරණීය හිතවතුන් හිතවතියන්ට අවශ්‍ය නිවසට ඇවිසිදී එකම තැනකින් ජීවිත ඒකාලෝක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර 26ක් සැපිරෙන සීමා සහිත දිරිය වනිතා සංවර්ධන සේවා සම්ප්‍රදාය සමිතිය කාන්තාවන්ගේ එකම බැංකුව ලෙස අපිට අභිමානයෙන් යුතුව හඳුන්වා දෙන්නට පුළුවන්. දෙපේ නැගේ සිටින වෙරදරන ආදරණීය කාන්තාවන්ට මා අභිමානයෙන් යුතුව මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන විධායක මණ්ඩලයේ ඇතුළු 130ක් වූ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් විසින් වසර 26ක් පුරාවට මෙය මෙසේ පවත්වාගෙන ආ බව ඉතා අභිමානයෙන් යුතුව මතක් කළ යුතුයි. කාන්තාවන් සමූහයක් විසින් තමයි මේ කටයුත්ත මෙසේ කරගෙන එන්නේ. සමෘද්ධි නිලධාරිණී සාගරිකා මහත්මියට සහ ග්‍රාම සේවා නිලධාරිණී තමාෂි මහත්මියට ආරාධනා කරනවා. සභාපතිනිය දේශමාන්‍ය දේශනා ප්‍රියන්ති බුලසිංහල මෙතුමාණන්ට එවැගේම ලේකම් රංගනා නවෝදිනීට බාණ්ඩාගාරික නිරංජලා සුභාෂිනීට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පහන් දල්වන්නට. එවැගේම අද දවසේදී මම හිතන්නේ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සූර්ය මංගලය වෙනුවෙන් මෙම කොළොන්නාව පරිශ්‍රයේ සිට අද දවසේදී සතිපොළ ආරම්භ කර තිබෙනවා. අවුරුදු පුළ ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශවාසීව හැම දිනකටම ආරාධනා කරනවා මේ හට ඇසෙනමානේ එන්න අද දවසේදී තම සහන මිලකට බඩු භාණ්ඩ ආදී මිලදී ගැනීම සඳහා ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. බලාපොරොත්තුව දෙපෙන් නැගී සිටින මිනිසුන් බිහි කිරීම තමයි කොළොන්නාව ආසනට ආදා පටන් ඔහුගේ එකම ප්‍රාර්ථනාව වී තිබෙන්නේ. වාදනය වීමෙන් අනතුරුව අපේ මම හිතන්නේ අද තමයි දේශාභිමානී දේශමාන්‍ය දිස්නා ප්‍රියන්ති බුලසිංහල සභාපතිතුමීට මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමියගේ හඬ අවදි කරවමි. වසර 26ක් සපිරෙන සීමා සහිත දිව්‍ය සංවර්ධන සේවා සම්ප්‍රදාය සමිතියේ ආගමන මඟ පිළිබඳව සහ ඉදිරියේ සැලසුම් පිළිබඳව කෙටියෙන් සමුටුහන් කරන්නට කතා කරන්නට ඔබතුමීට මෙසේ ආරාධනා කරනවා. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ නිලධාරීතුමාට ඇත්තටම මම ප්‍රථමයෙන්ම අපේ අවුරුදු පොළ සඳහා සහභාගී වූ අයව පිළිගැනීමට නොහැකි වුණා. මොකද ප්‍රාදේශීය ලේකම්තුමාට මේ අවශ්‍යතාවය තිබුණ නිසා ඉතින් මම මේක පුංචි අවස්ථාවක් කරගන්න බොහොම කෙටියෙන් අපේ ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට පැමිණි ගරු ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් මැතිතුමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පැමිණි සියලුම නිලධාරීනෝත් ඒ වගේම SDB බැංකුව නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ කළමනාකාරී නිසාන් පල්ලේකම මැතිතුමත් සමෘද්ධි සංවර්ධන බැංකුවේ සහභාගී වූ සියලුම නිලධාරීනෝත් ඒ වගේම අපේ ග්‍රාම සේවා නිලධාරීතුමියනොත් ඒ වගේම සිද ආයතනයේ හිටපු කළමනාකරු නන්දලාල් සොයිවා මැතිතුමා ඇතුළු සියලුම අපේ ආරාධනය පිළි අරගත්ත විශේෂයෙන්ම අපේ සමිතියේ එදා මෙදා තුර අපේ නීතිය පිළිබඳව අපිත් එක්ක නීතිමය පැත්තේ කටයුතු කරන අපේ නීතිඥ මහතා තිලක් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම මේ අවස්ථාවේ අපේ සියලුම සමාජිකාවන් වෙනුවෙන් පිළිගනු ලබනවා. ඉතින් ඒත් එක්කම අද දවස විශේෂී දවසක්. මොකද දිරිවන්තා සංවර්ධන සේවා සමුපකාර සමිතියේ අරමුණ තමයි ව්‍යවසායකින් නගා සිටුවීම සහ කාන්තාව මුල් කරගෙන ඔවුන්ගේ පවුල් සංවර්ධනය කිරීම. ඉතින් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා
දැනට අපි ලංකාවේ බොහෝ ප්‍රදේශවල අපේ සමිතිය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඔවුන් අද විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය වෙමින් ව්‍යවසායිකාවන් පිරිසක් මෙතන පැමිණලා තියෙනවා. තව බොහෝ පිරිසක් අපේ එළියේ ව්‍යවසායකින් සිටිනවා. ඔවුන්ගේ අනන්‍යතාවය පරිදි තමන්ගේ නිෂ්පාදන සකසමින් සහ අලෙවි කරමින් සිටිනවා. ඉතින් අයින් කරලා අපි කොහොමද රටට සමාජයට සහ අපේ පවුලට ශක්තියක් වෙන්නේ, අපේ ස්වාමිපුරුෂයන්ට දරුවන්ට ශක්තියක් වෙන්නේ කොහොමද කියන එක තමයි අපේ සමිතියෙන් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් සමාජික සියලුම දෙනා එකාමෙන් එකතු වෙලා අපි අවුරුදු 27 වෙනි අවුරුද්ද 26ක් දැන් ඉඳලා වේගෙන යනවා. 27 වෙනි අවුරුද්ද අපිට ලබන්නේ. ඉතින් මේ අවුරුදු 27ක් පුරාවට අපි අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් මුල් කරගෙන ඒ කාන්තාවන් හරහා තමන්ගේ පවුලේ සංවර්ධනය තමයි විශේෂයෙන්ම රජය පවතින කිසිම රජයකට බරක් නැතුව උපතේ ඉඳන් මරණය වෙනකම්ම ප්‍රතිලාභ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ව්‍යවසායකයින් වගේම තව වෙනත් ප්‍රතිලාභ උපතේ ඉඳන්ම මරණය වෙනකම්ම තමන්ට අවශ්‍ය උදාහරණයකට ගත්තොත් ණය පහසුකමක් ගැන කතා කරොත් ණය ගන්න ගියාම කෙනෙකුට රජයේ රැකියාව කරන අප මේ සියල්ල බොහෝ මහා විශාල ප්‍රමාණයක් වෙහසක් දරලා ඕන උන්ට ඒ කටයුත්ත කරගන්නට. නමුත් අපේ සමිතිය හරහා ලේසි ක්‍රමයක සකසමින් ස්ථිර ආදායම් නැති විශේෂයෙන් සමෘද්ධියවත් නැති පිරිසක් අපිට එක්ක එකතු වෙලා ඉන්නේ. හැබැයි අපිට අද සතුටුයි විශේෂයෙන්ම අපේ සංවිධානය තුල ඉන්නවා සමෘද්ධියවත් නැති, ඉන්න තැනක් නැති. අපි උදාහරණයකට කතා කරනවා නම් ඉන්න තැනක් නැති කෙනෙකුට ණයක් දෙනවා කියා මොකුත්ම කරන්නේ නැහැ. මොකද එයා අවිනිශ්චිත පුද්ගලයෙක් විදිහට දකින්නේ. අපි ඒක එහෙම නෙමෙයි දකින්නේ. අපි මේ මිනිස්යාගේ දරුවෝ ඉස්කෝලේ යනවා නම් ඒ නෝනා හරි මහත්තයා හරි යම් රැකියාවක ස්ථිර රැකියාවක හෝ යෙදෙනවා නම් එයා මේ ප්‍රදේශ පදිංචිකාරයෝ නම් දන්න කාලේ ඉඳලා අපි ඒගොල්ලන්ට අපේ සමිතියේ සමාජිකත්වයේ දීලා පළමුවෙන්ම අපි කරන්නේ මේගොල්ලෝ ස්ථාවර කරන එක. මොකද එතකොට මේ මිනිස්සුන්ට හැමදාම කුලියට ඉන්න කියන මතේ මේ මිනිස්සුන්ගේ ඔළුවේ නැහැ. සහ මේ මිනිස්සුන්ට යන්න තැනක් තියෙනවා. එතකොට අනාගතේ තමන්ට බලාපොරොත්තුවක් තියෙනවා. නැත්නම් සමාජයෙන් කොම්වෙච්ච පිරිස තමයි ඉතුරු වෙන්නේ. සමෘද්ධිය තියෙන බොහෝ දෙනා සමෘද්ධිය තියෙන සමහර අයට අපතොරතුරු හොඳටම දන්නවා. නිවේදනය කරනවා නෙවෙයි, මේක අවස්ථාවක් කරගන්නවා නෙවෙයි. අද මෙතන සමෘද්ධිය නිලධාරීතුමාලා ඉන්නවා. ඔබතුමාලා දන්නවා සමෘද්ධිය දෙන්න ඕන සුදුසු පුද්ගලයින්ටද සමෘද්ධිය ලබලා දීලා තියෙන්නේ කියලා. එතකොට එහෙම නොවන තැන් බොහෝමයක් තියෙනවා. ඒක නිසා අපි අතර ඉන්නේ ගොඩාක් ඉතාමත් අහිංසක කාන්තාව. හැබැයි අද හොඳ තැන්වල ඉන්නවා. අද ඔවුන් ජයග්‍රහණය ලබලා තියෙනවා. අද ඔවුන්ගේ උත්සාහයෙන් තමන්ගේ කටයුතු සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ රජයකින් යැපෙන්න නෙමෙයි. අපි කිසිම රජයකට බරක් නොවි අපේ සමාජික පවුල් ඉදිරියට ගෙනියන්න තමයි අපේ අභිලාෂය. මොකද අපේ සමාජික පවුල් කවමදාකවත් අපි රජය දිහා ලංකාව විශේෂයෙන් අපි ලංකාව ගත්තට පස්සේ ලංකාවේ රජයක් දිහා බලන්න එක විහිළුවක්. අපි එදා පුරා හැමදාම කරේ පහෙන් පහට වෙනස බල කතරේ ගගහ හිටපු එක. ඉතින් ඇත්තටම අපි ඒ කතරේ ගගහ හිටියා. ඒක දිහා බලන්න අපි කාන්තාව විදිහට හිටියම අද අපේ පවුල් 30000ම දුප්පත් මිනිස්සු විදිහට මේ රටේ සමාජගත වෙලා ඉන්නවා. නමුත් අද අපි ඒ තැන අයින් කරලා උන්ට යන්න ඕනේ අවශ්‍ය ගමන යන්න පහසුකම් සපයලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම රජයක් විදිහට අපි ඉල්ලීම් කරලා තිබුණා කීප අවස්ථාවකදී අපේ සමිතිය එක්ක එකතු වෙලා වැඩ කරන්නට අපිත් කැමති වැඩ කරන්නට. මොකද අපිට සමාජයට දෙන්න පුළුවන් දෙයක් බොහොම දෙයක් අපි ගාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ පණිවිඩය මුළු ලංකාව පුරාවටම දුන්නොත් මේ අහිංසක ජනතාව තමන් කාටවත් බරක් නොවි. අපි ඕනම තැනකදී අපි දක්න දෙයක් තමයි කවුරුම හරි මොනවා හරි දෙනවා කිව්වොත් පැය ගණන් පෝලිං වල ඉන්නවා හාල් කිලෝ එකක් හරි දෙනවා කිව්වොත්. ඒක තමයි යථාර්ථය. අපේ මිනිස්සු බලාගෙන ඉන්නවා නිකන් ලැබෙනකම්. අපි අපේ කාන්තාවන්ට හැමදාම කියන්නේ අපි නිකන් ලබා ගන්න එපා කිසිම දෙයක්. නිකන් ලැබෙනකම් බලන් ඉන්න එපා. මොකද අපි නිකන් බලන් ඉන්නවා කියන්නේ තව කෙනෙකුගෙන් යැපෙනවා කියන එක. ඒක නිසා අපි ඕන්න පුළුවන් තරම් දිරිමත් කරන්නේ ඔයගොල්ලෝ නිකන් යැපෙන පිරිසක් නොවි අපි උපයන පිරිසක් බවට පත් වෙන්නට කියන පණිවිඩය තමයි අපි හැම කාන්තාවකටම අපිට එක සම්බන්ධ වෙන අපි ධර්ම දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක දැන් ලංකාව පුරාම විසිරීලා ඉන්නවා. අපි බැංකු ශාඛා දැනට 16ක් පවත්වාගෙන යනවා. මම බොහෝම කෙටියෙන් තමයි මේ වචන ස්වල්පේ කතා කරේ. විශාල දෙයක් කියන්න තිබුණත් අසනීප තත්ත්වයෙන් මම පසු වෙන්නේ ඊවට 188ට දේශනා කළා තිබුණා.
ඉතින් ඒ අසනීප වෙලා දවස් 3ක් 4ක් විතර යනවා. නැගිට ගන්න බැරුව දවස් 2ක් විතර හිටියා. මේ ලොකු සතුටක් අද මේ දවසේ අපේ සමාජිකයන්ගේ මේ අලවිසල් ටික මෙහෙම බලාගන්න එන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් ඒක නිසා වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව සහ මගේ කාර්ය මණ්ඩලය 130ක් පමණ කාර්ය මණ්ඩලයක් ඉන්නවා සහ විධායක මණ්ඩලය ඉන්නවා. මොවුන් හැමෝම එකතු වෙලා මේ දීප දායකත්වයට මම ගොඩාක් අගය කරනවා. අපි සමුපකාර දිනයේද මට උන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි සමුපකාර දිනයේද මීට වඩා අපි ශක්තිමත් තව අපේ සමාජිකව බොහෝ පිටසක් එළියේ ඉන්නවා. අද මෙතෙන්ට එන්න බැරුව ඉඳ නැතුව ඒක නිසා අපි උන්ට අවස්ථාව දෙන්න කියන ක්‍රමවේදයක් හදන්න අද මේ මොහොතේ මේ 10 වෙනිදා මේ වැඩේ ඉවර වෙනකොට 15 වෙනිදා 16 වෙනිදා ඉඳලා අපි ජූනි මාසේ වැඩේට සූදානම් වෙන්න ඕනේ. ඒක නිසා මේ කල්පනාකරන මණ්ඩලයේ සියලුම දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා ඔබේ ශාඛාවල් වල ඉන්න සියලුම සමාජිකාවන් ඒ තැනට හුරු කරවන්න තොරතුරු රැස් කරලා ඉවර වෙලා ඒ අදාළ තැනට අදාළ දවසට යොමු කරන්න හොඳ ශක්තිමත් පිරිසක් බවට යවන්නට ඕගොල්ලෝ නම් වෙන කියන ඉල්ලීම කම්පියුටරයෙන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මේ මధుරනාථ කුමාරිය මෙතන. මෙහෙට. ගමේ විදියට, ගෙදර විදියට, නිවසේ හදන විදියට රස කෑම වේලක් කන්න පුළුවන් ඈ. අඩු මුදලට. දැන් මඤ්ඤොක පීරිසිය කීයක් වගේ වෙනවද කියන්නකෝ ඉතින් මම ඒකට කියන්න. මඤ්ඤොක පීරිසිය කීයක් වෙනවද මේක? රුපියල් 100යි. කිලෝ එකක් ගන්නත් බෑ නේද? පොල් සම්බෝල ලුණු මිරිස් සමග රුපියල් 100කට මඤ්ඤොක පීරිසියක් හම්බ වෙනවා. ඔන්න උදෑසන ආහාර වේලේ රුපියල් 100කින් සපුරා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි බතල තියෙනවා, මඤ්ඤොක තියෙනවා නේද? කඩලක් තියෙනවද නැහැ? පරාට එකක් කෑවොත් හරහට හිටිනවා. රුපියල් 25යි නේද? රුපියල් 25යි පරාට එකක්. ඔන්න ඒ වගේ ගොඩක් කැම જાත් තියෙනවා. එන්න මෙතෙන්ට. අපි එතෙන්ට ආරාධනා කරනවා. එනවා. තරුණයන්ට අවශ්‍ය සබල්තු සරප්පු හැමදේම තියෙනවා. කොහොමද මිල ගණන් එනවා? කොහොමද මිල ගණන්? 1200 සරප්පු. සරප්පු 1200. සබත්තු එනවා. දෙකමාරයි. දෙකමාරයක 2500යි නේද? දෙකමාරයක 250යි කියලා හිතන්න පුළුවන්. මේවත් එන්නද? මේක තුනමාරයි. මේවා තුනමාරයි. දෙකමාරයි නේද? එකමාරවල වලට තියෙනවා. ඉතින් ඔන්න අවශ්‍ය අවුරුදු සමයකට අවශ්‍ය ලස්සන සමතු තියෙනවා. ඒ වගේම කැෂුවල් අපි කරන්න පුළුවන් සෙප්පු තියෙනවා. ඉතින් හැමදේම ආරාධනා කරනවා එන්න මේ ස්ථානට ගිහලා සෝදකෝරු නිවසට අවශ්‍ය සෝදකෝරු දෙපිලේ හැමදේම මේ ස්ථාන වල තියෙනවා තෑගි බාණ්ඩ. ඉතින් අපි හැමදේම ආරාධනා කරනවා මේ පැත්තට එන්නයි කියලා. හැමදේම ඇවිල්ලා අද වෙන්නේ ඒක තමයි කරන්නේ. හොඳ කෑලි මිරිස් තියෙනවා ග්‍රෑම් 100ක් 130යි. ග්‍රෑම් 100ක් නේද මේක? ග්‍රෑම් 100ක් 130යි. ඒක මම කඩේ ගන්න මේ ගන්න හොදලා. මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, කොහෙද අලු කුඩු මේ ඕන කුඩක් තියෙනවා නේද? හැබැයි වෙන જાති නෑ. මේ වගේ තමයි මේ ඇවිදලකම රෝස් පැටිස් මඤ්ඤොක බදල් තම්බුපුර තියෙන ඔන්න කුණුනේ දේශීය ආහාර වේලෙකින් කුසුපුරවා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. යන්න තෝරේ නමුත් දීදී වගේ දේවල් එකතු වෙන්න තෝරේ අපි බලමු. දමිලලු තවුරුද්දට අවශ්‍ය රෙදි පිළි තියෙන තැනකට ඔන්න මං ආවා. අපි ඉතින් මේ ස්ටෝල් එක බාහිර ඉන්නේ කවුද කියලා බලමු. එහෙම බෑ අයිතිකාරය කතා කරන්න ඕනේ නේද? නායිකාව නෙමෙයි අයිතිකාරය කතා කරන්න ඕනේ. මෙයාද අයිති එක්කෙනා. හොඳයි අධිපතිතුමීට අපි කතා කරමු. මොකද අද දවස ගැන හිතෙන්නේ මේ වගේ දෙයක් කරගෙන යන්නට අවස්ථාව දීම පිළිබඳව. සීමා සහිත දිව්‍ය සංවර්ධන සේවා සම්ප්‍රදාය සමිතිය මගින් ඔයාලට දුන්නු මේ සහයෝගය පිළිබඳව. මොකද හිතෙන්නේ?
අපිට හැම සතුටුයි. අපිට හොඳ අවස්ථාවක් අපේ වඩාන්ඩ අලෙවි කරගන්න ලැබුණ මේ අවස්ථාව මම ස්තුතිවන්ත වෙනවා. අපේ ශාඛාවේ සියලුම මහත්මයාට මගේ අවංක ස්තුතිය නද කරනවා. අපිට අපේ මේ පළවෙනිම මේ අත්දැකීම ඊට කලින් අපි මේ වගේ එකට සහභාගී වෙනවා. මම හිතන්නේ ප්‍රාදේශිකතුමා නිමිස්ථානයේ නික්ම යෑමෙන් අනතුරුව මෙතන කොහොමද දන්නේ දොඩම් වීදුරුවකින් මිල ගණන්? රුපියල් 100කට හොඳ කූල් දොඩම් වීදුරුවක් පානය කරන්න පුළුවන්. නැවුම් කූල් දොඩම් වීදුරුවක් රුපියල් 100යි. ඉතින් මම හිතන්නේ මේ වගේ මුදලකට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන තලගුලිය එහෙමත් තියෙනවා. තල කැරලි. නිවස් අවශ්‍ය දෙයක් ඉදිරියේදී සිංහල සහ තමිල් අලුත් කවුරු දෙනවා එන්න තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් බොහොමයක් තිබෙනවා. මෙතන එතෙන් ඇවිල්ලා ගන්න මේ බොහොම හොඳ දේශීය දේවල් තියෙනවා. හොඳ ලස්සන දේවල් තියෙනවා. ඉතින් අපි හැමදෙනාටම ආරාධනා කරනවා එන්න කියලා. ඔන්න ජම්බුත් තියෙනවා. දෙන්නම් ජම්බු නේද? ජම්බුත් තියෙනවා. ජම්බු කොහොමද විකුණන්නේ? බෑග් එක 100යි. ඒක එළියට දාලා බෑග් එකට දාලා තියන්න ඕනේ බලන්න. නැත්නම් කට්ටිය දකින්නේ නැහැ. දාලා තියෙනවද? ඒකනේ. නෙළුම් මැට එක තමයි මේක හරි වටනා කියන වෙහතක් ඖෂධයක් නේද? නෙළුම් මැට සංරක්ෂිත කරනවාද නෙළුම් මැට මම හිතන සමහර කාලයක් නැතුව ඇති. ඔන්න බොටලයක් මේකන පොඩ්ඩක් රුපියල් 10ක් නේද? 10ක්. මේක වටනා කියන දෙයක් හොයාගන්න අමාරු දෙයක්. නෙළුම් මැට රුපියල් 10යි බෝතලයක්. පොඩ ඖෂධීය ගුණයෙන් යුතු කෑම වර්ග තියෙනවා. එන්න මේ ස්ථානට විශේෂ මේගොල්ලෝ වගේ කට්ටියලා අපි සහාය දෙන්න ඕනේ. මේ ගල්ගමු ඉඳලා ඇවිල්ලා තමයි අද මේ ස්ටෝල් එක දාලා තියෙන්නේ. අපේ කොළඹ ජනතාව වෙනුවෙන් තමයි මේ ස්ටෝල් එක දාලා තියෙන්නේ. පෙපු පවුඩර් එක. සීනි වලට මේක වෙනස කියලා. දේශීය කෑම වේලකින් ඔන්න කොසපුරවා ගන්නට අවස්ථාව තිබෙනවා. නිතරම කණ්ඩ හම්බෙන්නේ නැති දේවල්. දිනවා. ඒක මොන මෙතන තමයි ගොඩක් ගන්න තියෙනවා. අපි මේ කතර කියාවනේ කතා කරන දොරේ තියෙනවා කොහොමද? මේක ඔක්කොම ඉඳන් කතර බලන්න වගේ කෑල්ලක් ඉඳන් කාලවල තියෙනපත් කොහොමද කියන්නේ? මේක මොකද මේ ලස්සන බලන්නේ මේ පාට පාට. ඒගොල්ලෝ කියන්නේ ලොතර දිනමක් ඇදිලා කූපනයක් තියෙනව නේද? කූපන් එක ඇදලා ජයග්‍රහණය කළොත් තමයි දෙන්නේ නේද? නැතුව දෙන්න බෑනේ නේද? අම්පාර කියන මහපාරනේ අද දෙන්නේ මේ අවුරුදු පොලේ තමයි. හැමතැනම උන් දකින්නේ නැහැ. මේ අච්චාරු එක 350යි. දැන් ඔව් මයිදන් ගාස් ලබෝ වතුරු උණු කැරට් ඉතින් මේකට ගෙදර පුරා දරුවා ඉඳන්ම මේ ඉන්නේ ඇට වලින් හදලා තියෙන කිරි එක ඔයගොල්ලෝ තරන් ඉන්න බලන්න පොඩි දුන්නේ කන්ටරන් වලට ඒක මේ විස්තර කරන ගන්න පුළුවන්. හරි. මේ එතන මොනවද තියෙන්නේ කියලා බලමු. මේ මොනවද? උඹලකට සම්බෝධ රුපියල් 250යි ලාභයි. ඉතින් ඔන්න අච්චාරු කියනවා ගෙදරට අලුත් අවුරුද්දට අවශ්‍යයි. ලුණු බොරක ඒ වගේම මුළු ලෝකේම කැල්සියම් බහුලම ආහාරය කියන්නේ මොරුංගා. ඒ වගේ සප්ලිමන්ට් හදලා තියෙනවා ඕගොල්ලන්ට පහසුවෙන් ලේසියෙන් ගන්න පුළුවන් විදිහට මගේ ඇපෙක් සවුරා කියන ආයතනයේ මේ නිෂ්පාදන වැසක් ඕගොල්ලන්ට පිරිනමනවා මේ අවස්ථාවේ ඇවිල්ලා අපව හම්බ වෙලා කතා කරන්න. බොහොම ස්තුතියි.
හොඳයි ඉතින් ඇඟිලි ගැනගෙන ඉන්න ඕනේ නෑ. ඔන්න ඉගිනි ගන්නවා නම් මෙතෙන්ට ආවනම් ඉගිලි පවුඩර් එක පිටි එක අරගෙන යන්නට පුළුවන්. ඉතින් අපි හැමදෙනාටම ආරාධනා කරනවා මේ පැත්තට එන්න. ඉංගිනියට කියන්නේ බොහොම ඖෂධීය ගුණයෙන් යුතු පානයක්. ඔන්න ඔයාලට අවස්ථාව තිබෙනවා. ඒ වගේ තමයි මොරුංග පානය ඇතුළු ගොඩාක් ಜಾති දිනව දේශීය වෙළඳ පොලේ විතර